ඔබ කරගෙන යන ව්‍යාපාරය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබේ කාර්යාලය වෙන්න පුළුවන්. ඔබේ ස්වයං රැකියාව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ හම්බ කරගෙන යන්නා වූ ක්‍රියාපටිපාටියක යෙදලා සිටින්නා වූ පුද්ගලයෙක් වෙන්න පුළුවන්. මේ ඕනම කියන මාතෘකාවක් තුළදී අපි අපේක්ෂා කරන්නේ ධනය සහ මුදල් සහ අපේ දියුණුව කියන කාරණාව පැහැදිලි වශයෙන්ම අපි අවබෝධ කරගත යුතුයි. ඉතින් මෙන්න මේ කාරණාවේදී යම් කාලවකවානුව තුළදී අපට ධනය ලැබෙන අවස්ථාවන් සහ අප තුළ තිබෙනා වූ ධනයන් අපින් ගිලිහි යන අවස්ථාවන් බොහොමයක් අවස්ථාවන් වල සිද්ධ වෙනවා කියවොත් නිවැරදි. අපි වෙලාවකට කියනවා මේ කාලේ නම් ටිකක් හොඳයි. සමහරක් කාලයකට අපිට තේරෙන්නේම නැතුව අපිට කියවෙන අවස්ථාවල් එනවා මේ කාලේ නම් මට මහා සෞතුම කාලයක් තමයි යන්නේ කියලා. ඉතින් මෙන්න මේ වගේ ටිකක් ඔබ ඍණාත්මක කාල දශාවක නම් මේ සිටින්නේ. ඔබ ශුභ කාල හෝරාවක ඉන්නවා නම් මේක කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ අශුභ කාල දශාවක ඔබ සිටිනවා නම් මේ කාරණාව තුළින් ඔබට ශුභ කාල හෝරාවක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්කම තියෙනවා කිව්වොත් නිවැරදි. ඔබේ මේ නපුරු දශාව දුරු කරලා ධනය, බලය, ගෞරවය, ප්‍රසිද්ධිය, කීර්තිය ආකර්ෂණය කරගන්න මේ මහා ලක්ෂ්මී පූජාව ඔබත් කරලා බලන්න. උදෑසන 6ට පෙර ඔබ අවදි වෙන්න. බ්‍රහ්ම මුහුර්තයේ එනම් උදෑසන 4:00මාරත් 6:00මාරත් කාලවකවානුව තුළ ඔබ අවදි වෙලා ඔබේ නිවසේ පිරිසිදු ස්ථානයක වෙනතනත් ඔබේ ආයතනයේ ඔබ පිරිසිදු ස්ථානයක බුලත් කොලයක් උඩ එළඟි තෙල් පහනක් දල්වන්න. මේ දල්වන එළඟි තෙල් පහනට තල් සෝකිරි ස්වල්ප ප්‍රමාණයක් එකතු කරන්න. ඉන් අනතුරු ඒ පහනට එනසල් ඇට කීපයක් ඒ වගේම කරාමුණට කීපයක් එකතු කරන්න. ඉන් අනතුරුව මේ පහන දල් වෙලා මහා ලක්ෂ්මී අෂ්ටකය 7 වතාවක් එහෙමත් නැතිනම් 1 වතාවක් ගායනා කරලා ඔබ විසින් විශ්වයට ප්‍රාර්ථනා කරන්න ධනය ඔබට ආකර්ෂණය වෙන්න කියලා. දින 7ක් එක දිගට ඔබ නොකඩවා සිදු කරලා බලන්න. ඔබට හිතා ගන්න බැරි ධනයක්, බලයක්, ගෞරවයක්, ප්‍රසිද්ධියක් සහ පැහැදිලි ප්‍රබෝධාත්මක ගුණ ශක්තියක් ඔබ තුළ වර්ධනය වෙනවා කියන කාරණාව ඔබට පැහැදිලිවම අවබෝධ කරගන්න පුළුවන් හැකියාව තියෙනවා කිව්වොත් නිවැරදි. සහ මෙලෙස කිරීම තුළින් ඔබ තුළ තිබෙනා වූ සියලුම අශුභවාදී ශක්තියන් දුර වෙනවා. සහ මහා ලක්ෂ්මී මෑණියන්ගේ අතිශයින්ම බලගත් ඉන්ද්‍ර දෙවියන් පවා ගායනා කරා වූ ඉන්ද්‍ර දෙවියන් මහා ලක්ෂ්මී මෑණියන් වෙනුවෙන්ම රචනා කරා වූ මේ මහා ලක්ෂ්මී අෂ්ටකය තුළින් ඔබට සියලුම අතින් ධනය, බලය, ගෞරවය, ප්‍රසිද්ධිය, කීර්තිය සහ සේනා සම්පත්තිය ආදී දේ බොහෝමයක් ඉක්මනින් ආකර්ෂණය වෙනවා කිව්වොත් නිවැරදි. ඉතින් මේ මහා ලක්ෂ්මී මෑණියන්ගේ ස්තෝත්‍රය මා ඔබට ලබා දෙන්නම්. සහ මේ මහා ලක්ෂ්මී මෑණියන්ගේ දල්වන පහනට ඔබට අවස්ථාව පවතී මහා ගායත්‍රී ජෝති තෙල් එක ලබා ගන්න. මේ ගායත්‍රී ජෝති තෙල් එක දැමීම තුළින් මහා ලක්ෂ්මී මෑණියන්ගේ ආශිර්වාදය තවත් ඔබට ලබා ගැනීමට අවස්ථාවක් පවතිනු ඇත. ඉතින් මහා ගායත්‍රී ජෝති තෙල් එක ශ්‍රී පුෂ්පේශ්වර ධර්ම ගණපති දේවස්ථානය අප හරහා ලබා ගැනීමට අවස්ථාවක් පවතිනවා. වගේම මේ තෙල් එක ඔබ භාවිතයට ගත්තත් නැතත් ඔබ දල්වන්නේ එළඟි තෙල් පහනට අන්න අර කියන ද්‍රව්‍ය ඔබ එකතු කර ගැනීමකින් අනතුරුව මේ මහා ලක්ෂ්මී අෂ්ටකය ඔබ ගායනා කරනවා නම් ඔබට අතිශයින්ම බල සම්පන්න ආශිර්වාදයක් සහ මාර්ග පෙන්වීමක් විවර වෙනවා කිව්වොත් නිවැරදි. ඉතින් කියනවා කරලා බලන්න ඔබේ ජීවිතේ ලොකු වෙනසක් ඔබටම අත්විඳින්න අවස්ථාව පවතිනු ඇත. එහෙනම් මහා ලක්ෂ්මී මෑණියන්ගේ දිව්‍ය ආශිර්වාදය ඔබ සැමට නොඅඩුවම ලැබේවා කියන අපේක්ෂාව සමගින් අදට මම ඔබට සමු දෙනවා සුබ අනාගතයක්.